ඊළඟට 33 වස්තුන් දෙකක් තිරස සමග අංශක 30ක් සහ අංශක 60ක් වන තරණ පරිදි එකම ස්ථානයකින් ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. වස්තුන් දෙකම එකම උපරිමසකට එළඹේ නම් ඒ වාගේ ප්‍රක්ෂේපණ වේග අතර අනුපාතය වන්නේ කියලා අහලා තියෙනවා. එතකොට ඔයා දන්නවා උපරිම උස කියන එක අපිට ලැබෙනවා සිරසට ප්‍රක්ෂේපණය කර ප්‍රවේගය u නම්. මේ ඔක්කොම කෙටි ක්‍රම. සිරසට ප්‍රක්ෂේපණය කර ප්‍රවේගය u නම් උපරිම උස කියන එක ලැබෙනවා අපිට u වර්ගයේ විදිහම කීයි g කියලාද? 2g කියලා. 2g කියන කෝණ කෙනෙක්ට සමානයිනේ. එහෙනම් උපරිම උස සමාන වෙන්න නම් u වර්ගය කියන එක දෙන්නාගේම නාගයක් වෙන්න ඕනේද? සමාන අගයක් බවට පත් වෙන්න ඕනේ. ඔතන u කියලා කියන්නේ ප්‍රක්ෂේපිත ප්‍රවේගය නෙමෙයි. ඒකේ සිරස් සංරචකය. උඩට තියෙන ප්‍රවේගයනේ අපි u කියලා ගත්තේ. මේගොල්ලෝ ආනතව ප්‍රක්ෂේපණය කරන කට්ටිය නිසා අපි මේගොල්ලෝම සිරසට විභේදනය කරලා අන්නේ සංරචකවල වර්ගය සමාන කරන්න ඕනේ. වර්ගය සමාන වෙනවා කියන්නේ ඉතින් සංරචක දෙක සමාන වෙන්න ඕනේ. සංරචක දෙක සමාන කරද්දී එතකොට v1 වතාවක් sin 30 සමාන කරන්න තියෙන්නේ v2 වතාවක් sin 60ට. හරි නේද? කෝණ 30යි 60යි නම් සිරස් ප්‍රවේග v1 වතාවක් sin 30යි v2 වතාවක් sin 60යි. එතකොට sin 30 කියන්නේ භාගයයි sin 60 කියන්නේ මූල තුන බෙදීම දෙකයිනේ. එතකොට කැපිලා ගියාම මේ පැත්තේ මූල තුනක් ඉතුරු වෙනවා. අපෙන් අහලා තියෙන එතකොට v1 බෙදීම v2 නම් v1 බෙදීම v2 කියන්නේ මූල තුන බෙදීම 1යි කියලා එනවා. එහෙනම් මූල තුනට 1යි කියලා තමයි ඔයාට අනුපාතය ගන්න වෙන්නේ. පිළිතුර 3 වෙනි එක.